ඉතින් මට ආපු තවත් ඉල්ලීමක් තමයි මේ Lexus LFA ගැන ඕනේ යකෝ කියලා. අනිවාර්යයෙන්ම ෆෝමියුලා 1 සද්දයක් පාඩගෙන ආපු ඒ JDM දෙවියා ගැන කතා නොකර ඉන්නම බෑ. ඒක නිසා වෙන්නේ නැති එයා ටිකක් තරහ ගිහිල්ලා තියෙන්නේ. ලෝකේ තියෙනවා කාර්, ඊට පස්සේ තියෙනවා සුපර් කාර්ස්. ඊට පස්සේ අහසේ දෙදරන F1 කාර් එකක් වගේ විලාප දෙන කඩහඩක් තියෙන දෙවි කෙනෙක් ඉන්නවා. ඒ තමයි Lexus LFA. ලෝකෙ මෙතෙක් හදපු හොඳම සද්ද තියෙන රෝඩ් කාර් එකක් විදිහට සැලකෙන වාහනේ තමයි ඒ. මේකට හේතුව තමයි LFA එකේ තියෙන 4.8 ලීටර් V10 එන්ජින් එක. Lexus එක මේක හැදුවේ Yamaha එකේ මියුසික් ඩිවිෂන් එකත් එක්ක එකතු වෙලා. ඔව් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් හදන Yamaha එකත් එක්ක. එයාලා මේ එන්ජින් එකේ සවුන්ඩ් එක හරියට G string ගිටාර එකක් ටියුන් කරනවා වගේ විශේෂයෙන් ටියුන් කරා. මේ එන්ජින් එක idle එකේ ඉඳන් 9000 rpm රෙඩ් ලයින් එකට යන්නේ තප්පර 0.6. ඒක කොච්චර වේගවත්ද කියනවනම් සාමාන්‍ය rpm කරුවකට ඒ වේගෙන් කරගෙන තියා හිතන්නවත් බෑ. ඒ නිසා Lexus එකට සිද්ධ වුණා LFA එකට ඩිජිටල් rpm මීටර් එකක් හයි කරන්න. LFA ප්‍රොජෙක්ට් එක ඉවර කරන අවුරුදු 10ක් ගියා. මුලින් ඇලුමිනියම් වලින් හදන්න ගියත් ඒක මදි කියලා Lexus එකෙන් යාළුවම කාබන් ෆයිබර් හදන මැෂින් එකක් හදලා මුළු කාර් එකම කාබන් ෆයිබර් වලින් හැදුවා. ඒක මාරම් පිස්සුවක්. ඉතින් ඇත්තම කියනවා නම් Toyota සමාගම මේ හදපු හැම LFA එකකම පාඩු ලැබුවා. ඉතින් Lexus LFA කියන්නේ සල්ලි හොයන්න හදපු කාර් එකක් නන් නෙමෙයි. ඒක Toyota Lexus සමාගමට පුළුවන් දේ ලෝකෙට පෙන්වන්න හදපු ඉංජිනේරු තාක්ෂණය සහ සංගීතයේ අපූර්ව එකතුවක්. ඒකයි ඒක JDM ලෝකයේ වගේම මුළු සුපර් කාර් ලෝකෙම දෙවියෙක් වෙන්නේ. ඔයා හිතන විදිහට ලෝකේ හොඳම සද්ද තියෙන කාර් එක මොකක්ද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් JDM කතා දැනගන්න අපේ page එක follow කරන්න.